හොඳයි. ඉතින් අද කාලේ අලිවි කලන ලෝකයේ දිනන්න නම් බලය විතරක් තිබිලා මදි. නිර්වද්‍යතාවය. ඒක තමයි වැදගත්ම දේ. වෙන විදිහට කිව්වොත් හැම තැනටම වෙඩි තියෙන ෂොට්ගන් එක පැත්තකින් තියලා හරියටම ඉලක්කයට විදින රයිෆල් එක අතට ගන්න එක. ඉතින් අපි බලමු මේ කතාවෙන් ඇත්තටම අදහස් වෙන්නේ මොකක්ද කියලා. සමහර වෙලාවට එහෙම හිතෙනව නේද? හරියටම Tamanට ඕන දේ ගැනම කතා කරන ඇඩ් එකක් දැක්කම ෂා මේක හැදුවේ මටමද කියලා. ඉතින් කොහොමද මේ දක්ෂ බ්‍රෑන්ඩ්ස් මේ විදිහට අපේ හිතටම කතා කරන්නේ? හොඳයි, අන්න ඒ රහස තමයි අපි හොයාගෙන යන්නේ. ඔන්න ඕක තමයි මුළු කතාවේම හදවත. ෂොට්ගන් ක්‍රමය කියන්නේ පරණ ක්‍රමය. එකම පණිවිඩය, එකම ඇඩ් එක හැමෝටම පෙන්න දාන එක. හැබැයි රයිෆල් ක්‍රමය කියන්නේ ඊට වඩා ගොඩක් බුද්ධිමත් දෙයක්. ඒ කියන්නේ තමන්ගේ ප්‍රොඩක්ට් එකට ඇත්තටම ආස කරන, ඒකේ වටිනාකම තේරෙන නිශ්චිත පිරිසක් ඉලක්ක කරන එක. ඉතින් මේ ෂොට්ගන් ක්‍රමයේ තිබුණු ලොකුම ප්‍රශ්නය තමයි නාස්තිය. විශාල මුදලක්, කාලයක්, ශ්‍රමයක් වැය කළා යවන මැසේජ් එක ඒක කිසිසේත්ම අදාළ නැති විශාල පිරිසකට යනවා. ඒක හරියට සල්ලි ගඟේ යවනවා වගේ වැඩක් නේද? හැබැයි අද කාලේ දක්ෂ සමාගම් එහෙම හිතන්නේ නැහැ. ඔවුන් දන්නවා හැමෝම එක වගේ නැහැ. හැමෝගෙම අවශ්‍යතා වෙනස් කියලා. ඒ නිසා ඔවුන්ගේ ඉලක්කය හැමෝටම විකුණන එක නෙවෙයි. නෑ, නිවැරදි පාරිභෝගිකයන් එක්ක ශක්තිමත් සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න එක. ඉතින් මේ රයිෆල් ක්‍රමය හරියටම වැඩ කරන්නේ කොහොමද? ඒකට පැහැදිලි පියවර 4ක් තියෙනවා. මුලින්ම වෙළඳපොළ කොටස් වලට කඩනවා. ඊට පස්සේ ඒ කොටස් වලින් තමන්ට හරියන මේක ඉලක්ක කරනවා. ඊළඟට තමන්ගේ භාණ්ඩය අනිත් ඒවායින් වෙනස් කරලා පෙන්නනවා. අන්තිමටම පාරිභෝගිකයාගේ හිතේ ඒකට සුවිශේෂී තැනක් හදනවා. අපි බලමු මේ පියවරෙන් පියවර මේක කොහොමද වෙන්නේ කියලා. හරි, අපි යමු පළවෙනි සහ සමහර විට වැදගත්ම පියවරට. කොටස් කිරීම. මේක හරියට ලොකු කේක් ගෙඩියක් කන්න කලින් අපිට කළමනාකරණය කරගන්න පුළුවන් පොඩි කෑලි වලට කපා ගන්නම වගේ වැඩක්. සරලවම කිව්වොත් වෙළඳපොළ කොටස්කරණය කියන්නේ එක වගේ අවශ්‍යතා, එක වගේ ගති ලක්ෂණ, එක වගේ හැසිරීම් තියෙන මිනිස්සුන්ව කණ්ඩායම් වලට වෙන් කරන එක. මේකෙන් පුළුවන් වෙනවා ඒ කණ්ඩායමට හරියනම නිෂ්පාදන සහ අලෙවි පණිවිඩ ගොඩක් කාර්යක්ෂම බව හදන්න. ඉතින් කොහොමද මේ වෙළඳපොළ අර්ථවත් විදිහට කඩන්නේ? ඒකට ප්‍රධාන ක්‍රම 4ක් තියෙනවා. කෙනෙක් ඉන්න තැන, ඒ කියන්නේ ජියෝග්‍රැෆික් විදිහට, ඔවුන් කවුද, ඒ කියන්නේ වයස, ස්ත්‍රී පුරුෂ භාවය වගේ ඩිමෝග්‍රැෆික් දේවල්, ඔවුන් හිතන විදිහ සහ ජීවන රටාව, ඒ කියන්නේ සයිකෝග්‍රැෆික් විදියට, සහ ඔවුන් හැසිරෙන විදිය, බිහේවියරල්. අන්න ඒ අනුව මේ බෙදීම කරන්න පුළුවන්. මේක තවත් පැහැදිලි කරගන්න අපි උදාහරණයක් ගමුකෝ. හිතන්න අපෙක්ස් ස්නීකර්ස් කියලා සපත්තු බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. උන්ට පුළුවන් නගරබද ධාවකයන්, වයස 20 ගණන් වල තරුණ අය, ජයග්‍රහණය ඉලක්ක කරගත්තු ජීවන රටාවක් තියන අය සහ වේගවත් ගුණාත්මක සපත්තු හොයන අය. අන්න ඒ විදිහට තමන්ගේ පාරිභෝගිකයන්ව වෙන් කරගන්න. දැන් හොඳටම පැහැදිලි නේද? හරි, දැන් වෙළඳපොළ කෑලි වලට කඩලා ඉවරයි. දැන් තියෙන්නේ ඒ වලින් වඩාත්ම ආකර්ශනීය තමන්ට ගැළපෙනම කෑල්ල තෝරගන්න එක. ඒ කියන්නේ රයිෆලයට ඉලක්කය තෝරගන්න වෙලාව. අපි බලමු සමාගම් මේ තේරීම කරන්නේ කොහොමද කියලා. ඉතින් වෙළඳපොළ ඉලක්ක කිරීම කියන්නේ අපි කලින් වෙන් කරගත්ත හැම කණ්ඩායමක් දිහාම බලලා මේ වලින් අපේ සමාගමට වැඩිම වාසියක්, වැඩිම වර්ධනයක් තියෙන්නේ කොතනද කියලා තෝරගන්න එක. ඒ කියන්නේ තමන්ගේ ශක්තිය යොදවන්න හොඳම තැන හරියටම තෝරගන්න එක. මේ ඉලක්ක කිරීම කියන එක විදිහකට සීමා වෙන්නේ නැහැ. ඒක හරියට කැමරාවක zoom lens එකක් වගේ. සමහර වළඳනාම පුළුල්ව හැමෝම දිහා බලනවා. තවත් සමහරු බොහොම පටු විදිහට එකෙක් පුද්ගලයා දක්වාම zoom කරනවා. මේ තමයි පුළුල්ම ක්‍රමය. ඒ කියන්නේ zoom out කරලම බලන එක. මෙතනදී වෙළඳපොලේ තියෙන වෙනස්කම් ගණන් ගන්නේ නැතුව එකම නිෂ්පාදනයක්, එකම පණිවිඩයක් හැමෝටම ලබා දෙනවා. මෙතනදී සමාගම තෝරාගත් වෙළඳපොළ කොටස් කිහිපයකටම ඒ අයට වෙන වෙනම ගැළපෙන විදිහේ නිෂ්පාදන සහ ප්‍රචාරණ වැඩසටහන් නිර්මාණය කරනවා. පොඩ්ඩක් zoom in කරන වගේ වැඩක්. මේක ඊටත් වඩා අවධානය යොමු කරපු ක්‍රමයක්. මෙතනදී කරන්නේ කුඩා නමුත් විශේෂිත අවශ්‍යතා තියෙන වෙළඳපොළ කොටසක, ඒ කියන්නේ නිෂ් මාකට් එකක ලොකු කොටසක් අල්ලගන්න එක. මේ තමයි පටුම ක්‍රමය. ඒ කියන්නේ උපරිමයටම zoom in කරන එක. මෙතනදී නිෂ්පාදන සහ අලෙවිය කරන වැඩසටහන් යම් ප්‍රදේශයකට, එහෙමත් නැත්නම් එක් පුද්ගලයාටම ගැළපෙන විදිහට සකස් කරනවා. හරි, අපි දැන් වෙළඳපොළ කොටස් කරලා ඉලක්කය තෝරගෙන ඉවරයි. නමුත් වැදගත්ම සටන පටන් ගන්න දැන්. ඒ තමයි පාරිභෝගිකයාගේ මනස තුර Tamanටම අනන්‍ය තැනක් දිනා ගන්න එක. අපි බලමු ඒක කරන්නේ කොහොමද කියලා.
මේ කියමන ඇත්තටම හරිම බලවත්. මේකෙන් කියවෙන්නේ ස්ථානගත කිරීම කියන්නේ භෞතික නිෂ්පාදනය ගැන විතරක් නෙවෙයි. ඒක පාරිභෝගිකයා දකින විදිහ. ඒ කියන්නේ සංජානනය ගැනයි කියන එක. ඇත්තටම වෙළඳ නාමයක් කියන්නේ හැඟීමක්. ඉතින් තීරණාත්මකම කාරණේ තමයි මේක. ස්ථානගත කිරීම කියන්නේ තරඟකරුවන්ට වඩා වෙනස් විදියට පාරිභෝගිකයාගේ හිතේ තමන්ගේ නිෂ්පාදනයට විශේෂ තැනක් හදාගන්න එක. ඒක මිල අඩුමේක වෙන්න පුළුවන්, හොඳම තත්වයක වෙන්න පුළුවන්, නැත්නම් වඩාත්ම නවීනයක වෙන්නත් පුළුවන්. අලෙවිකරුවන් පාවිච්චි කරන ප්‍රබල මෙවලමක් තමයි මේ වගේ ස්ථානගත කිරීමේ සිතියම්. මේකෙන් වෙළඳ පොලේ හිඩස් කොහෙද තියෙන්නේ, තරගකරුවන් ඉන්නේ කොහෙද, තමන්ට දිනන්න පුළුවන් තැන කොතනද කියලා පැහැදිලිවම බදා ගන්න පුළුවන්. උදාහරණයක් විදියට මේ සිතියමෙන් පේනව මිල සහ ක්‍රියාකාරීත්වය මත SUV බ්‍රෑන්ඩ්ස් පාරිභෝගිකයන්ගේ මනසේ තැන් වල තියෙන විදිහ. ඉතින් කොහොමද මේ හිතේ තැනක් හදාගන්නේ? ඒකට යතුරු තමයි වටිනාකම් යෝජනාව. සරලවම කිව්වොත් අනිත් අයව නෙවෙයි අපිව තෝරගන්න ඕන ඇයි කියන ප්‍රශ්නෙට සමාගමක් දෙන පැහැදිලි බලවත් උත්තරය තමයි මේ. මේ chart එකෙන් පෙන්නන්නේ සමාගමකට දිනන්න පුරුවන් විවිධ ක්‍රම. උදාහරණයක් විදිහට Rolex වගේ බ්‍රෑන්ඩ්ස් වැඩි මිලකට වැඩි ප්‍රතිලාභ දෙනවා. Toyota වගේ වෙළඳ නාම එකම මිලකට වැඩි ප්‍රතිලාභ දෙන්න උත්සාහ කරනවා. අනෙක් පැත්තෙන් බැලුවොත් වැඩි මිලකට අඩු ප්‍රතිලාභ දෙන එක පැහැදිලිවම පරාජිත උපාය මාර්ගයක්. ඉතින් වැදගත්ම දේ තමයි තමන් ඉන්නේ කොතනද කියලා හරියටම තෝරගෙන ඒ පොරොන්දුව පාරිභෝගිකයාට පැහැදිලිව ලබා දෙන එක. ඉතින් අපි මේ සම්පූර්ණ ක්‍රියාවලිය සාරාංශගත කළොත් මේක තමයි කතාව. පුළුල්ව අරමුණක් පෙතුව හැමෝටම වෙඩි තියෙන ෂොට්ගන් ක්‍රමයෙන් මිදිලා නිර්වදිව ඉලක්කයටම වෙඩි තියෙන රයිෆල් ක්‍රමය පාවිච්චි කරන එක. අන්න එහෙම තමයි නිවැරදි පාරිභෝගිකයන් එක්ක ශක්තිමත් ලාභදායී සම්බන්ධතා ගොඩනගා ගන්න පුරුවන් වෙන්නේ. අවසාන වශයෙන් මේ ගැන පොඩ්ඩක් හිතලා බලන්න තමන්ගේ ජීවිතවලට තදින්ම සම්බන්ධ වෙලා තියෙන බ්‍රෑන්ඩ්ස් දිහා බැලුවොත් ඔවුන් කොහොමද හරියටම මේ පාරිභෝගිකයන්ව හොයාගත්තේ? ඔවුන් පාවිච්චි කරපු රයිෆල් එක මොකක් වෙන්නේ නැත්තේ?